ළමයි හොඳට බලා ගන්න. මේ ලෝක පුරා සැරිසරන නැවැත්ත ගුරුවරු කොහොමද කියන කකුල් දෙක අල්ලලා මේ පෙර ගුරුවරුන්ට වන්දනාමාන කරන විදිය ඒ ගෞරවය ඔබ ඉගෙන ගන්න. ඒ ශක්තිය ධෛර්යය අපේ රත්තරන් ජයති ගුරුවරලා මේ ශාලාව පිළිතුරු මහා ප්‍රසන්නතාවයක් අපට සීලව කරනවා. එකතු කරනවා. ඒ ගෞරවයට අපට මුලින්ම මොකද අපි ඇත්තටම ගොඩක් ගුරුවරුන්ට ආරාධනා කරා. හැබැයි ආපුවට අදින් ඇත්තටම රෙස්පෙක්ට් කරනවා සර්. ඒක ගොඩක් ආදරේ. මොකද අපි මේ කරන්නේ ඩාන්සින් වලට ගොඩක් ආදරේ. ඒ කියන්නේ ආපුවට තියන්නේ ගොඩක් වැඩ දෙන්නේ නැති. ඒ හින්දා ආපුවටත් අපි ගොඩක් සුදුසුම් දෙනවා. Good morning. කොහොමද? හරිම සන්තෝෂයි මේ වගේ චූටි පුතාලා නැත්තම් වගේ තරුණය අනාගත තරුණයෝට එක මේ එක තැනකට ආපු එක දැක්කහම ඇස්තකට කඳුළුවා. ලංකාවේ සියලුම ආයතන නැටුම් විතරක් නෙමෙයි හැමෝටම නර්තන ශිල්පීන්ට විතර නෙමෙයි සියලු කලාවන්ට අද හොඳ ආදර්ශයක් දීලා තියෙනවා මේ චූටි පුතාලා තුල මෙතෙන්ට ආපු එක. ඉස්සලම රෙස්පෙක්ට් එක දෙන්න ඕන ලලිත් පෙරමුණ ඇතුළු මේ ශ්‍රී ලංකා වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් එක හදන ස්පෝර්ට්ස් ඇන්ඩ් වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් එක හදන්න මූලික වෙච්ච ලලිත් ඇතුළු සියලු දෙනාම මේ සියලුම දෙනාම නම් කී නොකී සියලුම දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා. අලුත් යුගයේ ඊළඟ ප්ලැට්ෆෝම් එකට අනිවාර්යයෙන්ම නටන්න ඕන. ලෝකයේ පුරා සංචාරය කරනකොට මම දකිනවා සමහරට මම ඉන්නවා නදීෂ් කියන මුදයි. නැත්නම් ලලිත් කරකෝගේ ඩාන්ස් එකේ කියන මුදයි. රමෝගේ විශ්වගේ කීනෝගේ ලසන්තගේ අමෝගේම නම් මට මතක් වෙනවා යම් ෆෙස්ටිවල් එකට ගියාම කොල්ලෝ නටනවා දැක්කම කෝ අපේ අය. මම හිතන්නේ ඒකට හොඳම උත්තරේ ලලිත් ඇතුළේ ටීම් එක අරගෙන තියෙනවා ඊළඟ ස්ටෙප් එක හදන්න ඕන විදිහට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිහට පයිපා යුරෝපෙදී ඉන්නේ යුරෝපේ ඉඳලා මේ පැත්තට නගන්න අපේ කොල්ලන්ගේ උඩරට පහතරට සබරගම අපි ගෙනිච්චා වගේ ඕගොල්ලෝ මේක දිගියන්න ඕන. අපේ රටේ ඉන්නවා ලෝකෙට හයියෙන් නටන කෙල්ලකවලුලා කියලා කියනවා. එක්තරා දවසක මෙහෙම මයික් එකක් අරගෙන යම් කිසි නඩසටහනකදී විනිශ්චය වෙච්ච වැඩිම දෙනෙක් ඉන්නේ මෙතන. ලෝකේ කිසිම රටක එකම නටුමකට නැකම දෙයක් සීමා වෙලා නැහැ. ඉන්දියාව සම්ප්‍රදායික නටුම් තියෙද්දි මේ පැත්තම උඩටම ගිහිල්ලා දෙගොල්ලෝ බැලන්ස් කරනවා. අපිත් ඒක ඉගෙන ගන්න ඕනේ. අදින් බොහොම ස්තුතියි. නදීෂ් හැමෝම වාස්කර් මේ මල්ලවතුමා නේ අපි දැන් එක වයසක කොහෙද නෑනේ. දන්න කාලේ අපි වෙන එක ගන්නවා. දන්න කාලේ අපි වෙන එක ගන්නවා. ඒ නිසා දන්න කාලේ අපි ගන්න හොරන්න ගන්නවා. ඒ නිසා ස්තුතිවන්ත වෙන ආරාධනා කරාට මේ යුනිටි එක තියාගන්න. First is discipline. Discipline තමයි most important thing. Discipline එක unity එක creativity තුන්වෙනි එකට එනවා. මොකද creativity එක already available වෙනවා. මේකේ ඊළඟ step එකට ඕන creativity එක මේ හැමෝගම යන්නේ තියෙනවා. මේ හරියට ලේසි නෑ. ඕගොල්ලෝ ආදර්ශී වෙනවා මේ ගුරුවරු සම්මේ හැමෝම ලංකාවේ සියලුම කලාව. බෙදෙන්නේ නැතුව එක්සේසක් වෙලා හැමෝම එකතු වෙලා මේ කරන වැඩේ තව අවුරුදු 5කින් බලන්න ගමේ මල්ලා මේ ආයතනය කොතනද තියෙන්නේ කියලා. එදා වෙන්වෙන්ම තරග කරපු අය වෙන්වෙන්ම නටපු අය අද එක වේදිකාවට එන්න පුළුවන් එක මතයකට එන්න පුළුවන් එකක් වෙලා ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඇන්ඩ් වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් අද පිහිටෙව්වා. ජය ප්‍රාර්ථනා කරලා පුතාලා ඔක්කොටම නටුමෙන් දෙන්න වැඩේ හොඳට. මේ දවස්වල දකිනවා සෝෂල් මීඩියා වල පොඩි පැටවුම් නටු දෙන්න වැඩේ ලංකාවට තරම් නෙමෙයි ලෝකේ විවිධ ෆෙස්ටිවල්ස් එක මම ඒ ලින්ක් එක දීලා යනවා. International Festival තියෙනවා CIOFF Council International Organization the Folklore Festival සාමාන්‍ය නැට්ටෝ කියන්නේ නෑලා නේ
යන්න හොඳට හැදනාම ටීම් එක ප්‍රමෝට් කරන්න නැත්නම් යන්න පුළුවන්. ගිහිල්ලා ලෝකේ අපේ නටුපත් එක්ක මේවත් අපිට පුළුවන් කියලා පෙන්නන්න. ජය වේවා ඔක්කොටම. ඉතින් අපේ දසක් මේ මගේ මනසට පොඩ්ඩක් අපිට කරනවා නේ. නදීෂන් නදීෂ් මෙතන මම සත්‍යයක් කියන මේ අතරම ඔය දෙන්න මොනතර මාත්‍රිකා අර රවුම් කඩේ ළඟින් කතා කරනවා යාය පුදුමා ඉංග්‍රීසි ගන්න ඉතින් අපි ආයේ සත්‍යය කියන්නේ එයා ඉඳගෙන channel එකේ ඉන්නේ නේ. යා කොහොමද කියන්නේ මම ඉන්නේ. ගැත්තේ කියලා මම ඉන්නේ. ඒ නිසා මම සතුටු වෙනවා අද මේ සිනා කැඩිලා ඉතින් කඩ කප්පා කරන්න හදන්න එපා. කඩ කප්පා දේවල් ඉන්න විශ්වද කඩ කප්පා කරන්න ඒක ස්කෝප් එකේ මම දැන් දැක්කේ මම මාර කරා. යා ඉස්සරහට යන්න පිටා. යා ඉස්සරහට යන්න. යාගේ බුදුන් ඒ වගේ මම ජන්දරිකන් සිනහකට ස්පීඩ් කරන්න ඕනේ. මගේ පුතාගේ ලොකු විදියක් අද දන්නේ කියලා සිනහා වෙන ලස්සන දෙයක් නේ. ලස්සන. මුතුබැලන කතාව කිව්වා එලාගේ ළමයා තිබ්බ තැන මටත් හිතා ගන්න බෑ. මාරයි කියන එක විතර මාර තමයි යා. ඒ ස්තුති කරනකොට කවදාවත් මේ මේක මම කතා කරන්නේ. මොන ස්තුති ඒ වචන ටිකට අයිපුටා ඒ දෙන්න තව මාස දෙකක් සිනාවේ ප්‍රබල චක්‍රයක් වේ. අධ්‍යක්ෂකයෙක් වෙන්න රවිස්ලා ඉන්න රසන් දෙන්න ඕනේ සේරම් දෙන්නේ. මොන ස්තුති ජය වේවා අපිට ගන්න ස්තුති කරනවා. කොහොමද ශාන්ස්ලර්ගේ ස්ටයිල් එක? මේ කිසිම කෙනෙක් නෑ ඒ තරම් ස්ටයිලිෂ්. වව්! ඉතින් මුලින්ම ස්තුති සන්තනා මල්ලියෝ අපිට මේ අවස්ථාව ලබා දුන්නට අපි මෙතනට ඇවිල්ලා අපි මෙහෙම ඩාන්ස් වලට අගය කරන්නේ මෙහෙම වීඩියෝ එකක් ගත්ත එක ගැන මට මුලින්ම ස්තුති සන්තනවා. මොකද අපි අතරම මේ දේ පටන් ගත්තේ ඩාන්සර්ස් ලට සහ මේ ලෝකේ ඕනම කෙනෙකුට තමන්ගේ වටිනාකම තමන් විසින් හදාගත යුතුයි. ඒක තමන්ට වටිනාකමක් දුන්නොත් විතරයි අපිට සමාජයෙන් වටිනාකමක් හම්බ වෙන්නේ. ඉතින් අපි මේ දේ හැදුවේ ලංකාවේ හදනකොට වෙස්ටර්න් ඩාන්සර්ස් වලට ඩාන්සින් ෆෙඩරේෂන් එකක් තිබුණේ නැහැ. ඉතින් අපි හිතුවා මේක අවුරුදු 4ක් 5ක් අපේ කට්ටිය හදන්න try කරා. අපිත් ඒකට උදව් කරා. ඉතින් මේක කරගෙන යන්න බැරි වුණා. ඉතින් අපි මේ පාර හිතාගත්තා ලංකාවේ වෙස්ටර්න් ඩාන්ස් ඉස්සරහට අරන් යන්න ෆෙඩරේෂන්
ෆෙඩරේෂන් එකක් රෙජිස්ටර් කරන්න. ඉතින් ඒ රෙජිස්ටර් කරන එකේ මූලික අඩිතාලම මේ මුල් ගල තමයි අපි රොයල් මාස් එරිනා හෝල් එකේ තිබුණ මාර්තු මාස දෙවන දින. ඉතින් අද අපි පටන් ගත්තේ අන්නේ හේතුව මත. ඒ වගේම තමයි මේ ෆෙඩරේෂන් එක අපි හදන්න හේතුව සහ හදන එකෙන් අපි අරමුණ තමයි මේක අපේ ලංකාවේ ඩාන්සර්ස් ගොඩක් ඉන්නවා. අද ඇත්තටම ඩාන්සර් කරලා ආර්ථික මට්ටමක් නැතිව මේ ඩාන්සින් කලාව නවත්තන්න වෙලා තියෙනවා. සහ අපේ ඩාන්සර්ස් ගොඩක් අයට තමන්ගේ ඒ කියන්නේ පොකට් මනි එක තමන් ජීවින බර අනිවාර්යෙන් මේක දැනෙන්න පටන් ගන්නකොට උන් අනිවාර්යෙන්ම ඩාන්සින් කලාවෙන් සමු ගන්නවා. අපේ වෙස්ටර්න් ඩාන්සර්ස්ලා. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා මේ හරහා අපිට මොනවද උදව් කරන්න පුළුවන්. අපේ ඩාන්සර්ස් ගොඩ දෙනෙක් අපේ යූත් එකේ අපිත් එක්ක ඉඳපු ඩාන්සර්ස්ලා ගොඩක් දෙනෙක් මේ ඩාන්සින් ඇතහැරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආර්ථිකත්වයේ ප්‍රශ්නේ මත. ඉතින් ඒ වගේම තමයි අපේ ඩාන්සර් කෙනෙක් අද ලංකාවේ අපේ වෙස්ටර්න් ඩාන්සින් කරන සාමාන්‍යයෙන් ගත්තොත් ස්කූල් වලින් තව ඩාන්ස් ස්කූල් එකක් කම්පිටිෂන් එකක් දෙනුවාම ඒගොල්ලන්ගේ දවසින් මලගයක් මගුල් ගයක් වුණාම නැත්නම් ඒගොල්ලන්ගේ හදිසි කරදරයක් වුණාම අනිත් ඩාන්සර්ස්ලා ඒගොල්ලෝ වෙන පෙනී හිටින්නේ නැහැ. කවුරුවක්වත් කාටවත් කමෙන්ට් එකක්වත් අඩුතරමින් දමන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ හැමෝම එකමුතු වෙන්න ඕනේ. මේක එකමුතු රටක්. ඒ කියන්නේ එකමුතු එක ජාතියක් පින එක සිංහල මුස්ලිම් දෙවල ගත්තොත් අපි මේක ඔක්කොම එක රටක දරුවෝ. ඉතින් අපිට පුළුවන් මේ ඩාන්ස් එක එකතු වෙලා කරන්න. ඉතින් මේ ෆෙඩරේෂන් එක පටන් ගත්තේ හදිස්සියක අපේ ෆෙඩරේෂන් එක රෙජිස්ටර් වෙලා ඉන්න ගුරුවරයෙක් ළමයෙකුට මලගයක් වුණොත් අපි අනිවාර්යෙන් ෆෙඩරේෂන් කරා උට යම් කිසි මුදලක් දෙන්න. ඒ වගේම තමයි උට හසනීපයක් ඔපරේෂන් එකක් කරන්න වුණොත් අපි අපේ ෆෙඩරේෂන් එක කරා ඒ වෙනුවෙන් යම් කිසි මුදලක් පොත දෙන්න. ඒ වගේම හදිස්සි අවස්ථාවකදී අපේ ඩාන්සර්ස්ලා මේ ස්කූල් එක අපි හැමෝම එකතු වෙලා ඔහු වෙනුවෙන් ඔහුගේ ගෙදරට යන්න ඔහු වෙනුවෙන් පෙනී සිටින්න තමයි මේ ෆෙඩරේෂන් එක හැදුවේ. ඉතින් මම හිතනවා මේ අපි එකමුතුවත් එක්ක අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ ලංකාවේ. අද වෙනකොට ඇත්තටම ලොකු විශාල ප්‍රමාණයක් මේකට ආවා. ඉතින් අපි ගොඩක් අයට ආරාධනා කරා ගොඩක් අය ආවේ නැහැ. අපි විවෘත ආරාධනාවක් කරේ මොකද මේක වෙස්ටර්න් ඩාන්ස් ඔයගොල්ලෝ එන්න අයිතිය තියෙනවා. ඉතින් අද වෙනකොට දැන් වෙනකොට ඩාන්සින් ගෲප් මම හිතන්නේ ස්කූල් 63ක් වගේ රෙජිස්ටර් වුණා මේකට. ඉතින් ඇත්තටම තෑන්ක්ස් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ තමයි හිතාගෙන ආවේ. ඉතින් ඇත්තට මෙහෙම එන එක ඇතුලේ අපේ දේ කියන එක තියෙනවා. ඉතින් මේ ෆෙඩරේෂන් කරා ලංකාවෙන් ලෝකෙට යන දරුවන්ට ෆෙඩරේෂන් කරා අපි ඉස්සරහට අනිවාර්යෙන් අරන් යනවා. අපිට කරන්න පුළුවන් හැමදේම අපේ දරුවන්ට දෙනවා. මොකද අපි ඉන්ටර්නැෂනල් ගිහිල්ලා අපි දන්නවා මේකේ තියෙන වටිනාකම. ෆෙඩරේෂන් එකේ වටිනාකම දන්න කවුරුවක්වත් මේකට එන්නේ නැතුව ඉන්නේ. ඉතින් අද තිබ්බා දොර ඇරලා ඕන කෙනෙකුට එන්න කියලා. ඉතින් ආපුණතර කියනවා අපි ආපහු එන්න. හිතන්න එපා මේක ගන්න නැහැ කියලා. මේ අපි හදනා කරන්නේ නෙමෙයි. ඕගලන්ට ඊළඟ වර්ක්ෂොප් එක දකින්නදී මේ වගේ ෂර්ට් එකක් හදලා ශ්‍රී ලංකන් ස්පෝර්ට් වෙස්ටර්න් ෆෙඩරේෂන් එකේ ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් එකේ මේ වගේ ෂර්ට් අඳගත්තු 60ක් විතර මෙතන ඉඳී. ඒක දැක්කහම ඉතින් දුකත් හිතේ ආපු නැති අයට තමන්ගේ ලොක්කම පැත්තකින් තියන්න. ලැබිච්ච දෙයක් නෑනේ. එහෙනම් මෙතෙන්ට එන්න. ඇවිල්ලා අපි ඔක්කොමත් එක්ක මුතු ගමනිය. ඇත්තම කියන්න තියෙන්නේ ලොක්කම පැත්තකින් තියලා මෙතෙන්ට එන්න. ඇවිල්ලා අපි ඔක්කොම එක පවුලක් වගේ ගොඩට යනවා. තමන්ගේ පර්ස් එක අරන් එළියට බලන්න. අරලා බලනකොට පර්ස් එක බැලුවට පස්සේ ඒක ඇතුලේ කොච්චර සල්ලි තියෙනවද? නැත්ත කතාව මේ සරලව කියනවනේ. ඒක ඇතුලේ කිසි දෙයක් නැත්නම් empty නම් අම්මගෙන් සල්ලි ඉල්ලන්නම් ෆෝන් කාඩ් එක දාන්නේ. අම්මගෙන් ඉල්ලන්නම් බස් එකට යන්නේ. තව කෙනෙක් ෂෝ එකට ගිහලා නිකන් නටනවා. පර්ස් එක හරියම හිස් නම් අනිවාර්යෙන් මේ වගේ ෆෙඩරේෂන් එකට එන්න ඕනේ. අනිවාර්යෙන් මේ වගේ අපිත් එක්ක ගොල්ලෝ නටන්න ඕනේ. ඩාන්සින් කරනවා නම් හොඳ නොලෙජ් එකක් තියෙන ගුරුවරයෙක් ගාවට යන්න. TikTok එකේ, Instagram එකේ, Facebook එකේ ප්‍රසිද්ධ වුණා කියලා තමන් තව ඩාන්සර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒවා සෝෂල් මීඩියා පමණයි. ඒකින් හැමදේම මම කියන්නේ ඒවා හොඳ ප්ලැට්ෆෝම් එකක් නැත්තේ නැහැ. හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් තමන්ගේ ගමන යන හොඳ ගුරුවරයෙක් ගාවට ඉගෙන ගන්න. ගුරුවරයා කවුද කියලා බලන්න. ගුරුවරයා කොච්චර අත්දැකීම් තියෙනවද බලන්න. ගුරුවරයා කොච්චර ඉගෙනගෙන තියෙනවද බලන්න. ඒ ගුරුවරයා කොච්චර ඩාන්සින් කම්පිටිෂන් ප්‍රමාණයක් වින් කරලා තියෙනවද බලන්න. එහෙම එයා වින් කළා නැත්නම් එයා දිනලා නැත්නම් එයා ගුරුවරයෙක් ගාව ඉගෙන ගන්න නැත්නම් ඔයාගේ දරුවා ඊළඟට ගියා. ඔයාගේ දරුවට නාගදෙකුත් නෑ. ඇත්ත කතාව මේක මම හැමදාම කියන දෙයක්. මුලින්ම ක්ලාස් එකට යන්න කලින් ළඟම ක්ලාස් එකට යන්න එපා. හොඳම ගුරුවරයෙක් හොයලා තමන්ගේ ළමයා හොඳම ක්ලාස් එකට දාන්න. ඒක තමයි නිවර්ණ අද ඔබට කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකා වෙස්ටර්න් ඩාන්සින් ස්පෝර්ට් ෆෙඩරේෂන් ස්පෝර්ට් කියලා අපි දාලා තියෙන්නේ බලන ඇති කට්ටියයි කියලා. ඩාන්ස් එක ලෝකෙට යද්දී ඒක කලාවක් සහ ඒක ක්‍රීඩාවක්. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ. දැන් ඒකට ඔලිම්පික් වල හිටන් තරඟ තියෙනවා. ඔයගලන්ට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක ශරීරයට මම පෞද්ගලික මම මේක අත්විඳපු කෙනෙක් ගොඩක් කාලයක් තිස්සේ. ඉතින් මම ක්‍රීඩා පැත්තෙනුත් ඉන්නවා. මම දකින වැඩිම චලන තියෙන ක්‍රීඩාව මොකක්ද කියලා ඇහුවොත් මම ආයි දෙපාරක් හිතන්නේ ඒ කියන්නේ ඩාන්සින් තමයි. ඉතින් ඩාන්සින් හැම තමයි. දැන් ඊට පස්සේ මට ඔයගලන්ට කියන්නම දෙයක් තියෙනවා. දැන් මගේ ඩාන්ස් ස්කූල් එක පටන් අරගෙනත් අවුරුදු 25ක්. මගේ ඩාන්ස් හිස්ටරි එකට ඊටත් වැඩි. මට කියන්න ඕනම දේ තමයි අපේ අවුරුදු ගාණක් අපේ ළමයි මේ වෙස්ටර්න් ඩාන්සින් කරනවා. මේ දේෙන් අපි ලංකාව තුල ගොඩාක් රියැලිටි ෂෝ වලට ගිහිල්ලා එහෙම ජයග්‍රහණය කරා. ඊට පස්සේ ඔවුන්ගේ ගමන එතනින් ගොඩක් දුරටම නවතිනවා. ඒ කම්පිටිෂන් එකක් ගියා එතනින් ඒක නෝමලි ඉවරයි. ඉතින් අපි ගොඩක් කැමති ඒක ඉදිරියට කරගෙන යන්න. මොකද දැන් මුළු ලෝකෙම ගත්තාන් පස්සේ ඩාන්සින් වලට ලොකු තැනක් තියෙනවා. ඉතින් ඒක නිසා අපේ ඩාන්සර්ස්ලත් වටිනාකමක් ඇතුව
වටින සෙටිපිකට් එකක් ඇතුව මේ ලංකාවෙන් ඒ ඩාන්සින් ටික කම්ප්ලීට් කරලා පිටරටක තරඟයකට ගිහිල්ලා කවදා හරි දිනලා ඒක හරි තරඟ එහෙම තරඟකින් හරියටම දිනලා ලංකාවට ඒ ජයග්‍රහණයක් ගෙනාවහම හදවතින්ම අපි ඔක්කොම සතුටු වෙනවා. මොකද අපි මිනිස්සු විදිහට අපි මේ ලෝකේ සැරිසරනවා, අපි මේ ලෝකේ නොයෙකුත් හොඳ දේවල් කරනවා. ඒ දේවල් වල ඉදිරියට යනකොට ඒවා තමයි එතකොට ක්‍රීඩා කලාවල් ඒ වගේ දේවල්. ඉතින් ඒවෙන් උදාහරණ ක්‍රීඩාවෙන් ගත්තොත් එහෙම ඔලිම්පික් මට්ටමට යන ක්‍රීඩා තියෙනවා වගේම ක්‍රිකට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඩාන්සින් කියන එකත් ලංකාවේ හොඳම ක්‍රීඩාවක් ලෙවල් එකට හොඳම කලාවක් ලෙවල් එකට ගේන තමයි අපි ඔක්කොගේම අරමුණ. ඒ වගේම මේ අපිත් එක්ක අත්කල් බැඳගෙන දැනට වැඩ කරන පිරිස ගත්තොත් ලංකාවේ ඉන්න හොඳම කොරියෝග්‍රාෆර්ස්ලා මේ ලංකාව තුල තිබ්බ ලොකුම රියැලිටි ෂෝ වලින් ජයග්‍රහණය කරපුවා. ඉතින් ඒ ඩාන්සර්ස්ලටත් ලැබිච්ච නැති වරප්‍රසාද ටිකක් අපේ අනාගත දූදරුවන්ට ලබා දෙන්න තමයි අපි මේ ගන්න පළවෙනි උත්සාහය. ඉතින් මේ වගේ ගොඩාක් වැඩ තියෙනවා. ඒ වගේම මම ඉල්ලනවා සෑම කෙනෙක්ටම මේකට උදව් කරන්න. ඒ වගේම සෑම කෙනෙක්ටම අලුතෙන් ඩාන්සින් වලට එන අයන් මේ සියලු දෙනාටම අපේ මේ ෆෙඩරේෂන් එකේ දොරගුල් විවෘතයි. ඉතින් ඔයගලන්ට එන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. Hi guys, this is Dilip Ariyaratna, Secretary of Sri Lankan Western Dance Sports Federation. ඉතින් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න හේතුව තමයි ඉතින් ලංකාවේ වෙස්ටර්න් ඩාන්සින් වලට තාම ඔපචුනිටි එක ලොකුවට හම්බෙලා තිබෙන. ඇත්තටම මේ ඉන්න ඩාන්සර්ස්ලා තව ඉන්නවා ඩාන්සර්ස්ලා ගොඩක්. ඉතින් මේ ඉන්න 10 දෙනාගෙන් එකතු වෙලා අපි අලුත් දෙයක් ඒ කියන්නේ මේ ෆෙඩරේෂන් එක ස්ටාර්ට් අප් කරලා මේ රටේ තියෙන වෙස්ටර්න් ඩාන්සින් කියන ස්ටයිල් එක ඩෙවලොප් කරලා අපි කොහොමද මේක රටෙන් ඒ කියන්නේ local to international ගෙනියන්න කියන ටාගට් එක මත තමයි අපි මේක ස්ටාර්ට් කරේ. ප්ලස් ගොඩක් පොයින්ට්ස් තියෙනවා. ඉතින් මම ගොඩක්ම බේස් අප් වෙන්නේ how to bring someone from Sri Lanka to the international. ඔයාලා දැකි ගොඩක් වීඩියෝස් වල කොහොමද අපේ සක්සස් එක කියලා. ඉතින් මම ඇත්තටම ආපු හැමෝටම අපිට සපෝට් කරපු හැමෝටම thank you කරනවා. ඉතින් I think we did it. So ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා. ඒකටත් අනිවාර්යෙන් join වෙන්න අපිත් එක්ක. අලුතෙන් ඩාන්සින් වලට එන කෙනෙක්ට වෙස්ටර්න් ඩාන්ස් අපේ ස්පෝර්ට්ස් ෆෙඩරේෂන් එකෙන් ඔයගොල්ලන්ට ගොඩක් අපිව කන්ටැක්ට් කරලා දැනගන්න පුළුවන් මොන ස්ටයිල් එකේ ඩාන්සර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද ගාවට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ස්ටයිල්ස් අපිට එක්ස්ප්ලেইন කරලා මම හිතනවා මේ ෆෙඩරේෂන් එක through ගොඩක් දේවල් ඒගොල්ලන්ට බ්‍රීෆ්ලි දැනගන්න පුළුවන්. මම දන්න විදිහට ගොඩක් අය ඉන්ටර්නැෂනල් දැන් ප්ලැට්ෆෝම් එකේ වීඩියෝස් වල දැක්කට ඒගොල්ලන්ට chance එකක් නැහැ කොහොමද කියලා කාගාවෙන්ද ඉගෙන ගන්න ඕනේ මොන ස්ටයිල් එකද මොන ටීචර් ගාවටද යන්න ඕනේ කියලා. ඉතින් මේ ෆෙඩරේෂන් එක through අලුත් ඩාන්සර්ස්ලාට හොඳ ඔපචුනිටි එකක් අපිව කන්ටැක්ට් කරලා මොන ස්ටයිල් එකද මොන සයිඩ් එකද මොන ක්ලාස් එකකටද යන්න පුළුවන්. and ඕනනම් මේ ඔක්කොම ක්ලාස් වලට යන්න පුළුවන්. ඉතින් මේක great opportunity එකක් මේ ඉන හැම අලුතෙන් එන හැම ඩාන්සර් කෙනෙක්ට. What's up guys, මම විශ්ව ශංකනාත් ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්සින් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකේ මෙම්බර් කෙනෙක්. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ලලිත් පරකුම්ටත් නදිෂ් රන්දිකටත් මෙම ෆෙඩරේෂන් එක ස්ටාර්ට් කරේ එක සම්බන්ධව. මේක මුලින්ම කියන්න ඕනේ මේක පටන් ගත්ත හේතුව තමයි අද කාලේ ළමයිගේ නොලෙජ් කියන එක වැදගත්. වෙස්ටර්න් පැත්තේ ඉන්න ගොඩක් කට්ටිය මේ වෙද්දී ගොඩක් වෙනස් පැති වලට යනවා. ඉතින් ඒක නිසා අපි ගුරුවරු වශයෙන් සීනියර් වශයෙන් අපි මේ අඩිතාලම හදන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒකට ෆෙඩරේෂන් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. රූල්ස් අවශ්‍යයි. මොකද මේක පවත්ව ගන්න නම් නැත්තම් මේක තව ඉස්සරහට අගාධයකට යනවා. ඒක නිසා අපි කතා වෙලා ගුරුවරු 10 දෙනෙක්ගේ මුලින්ම පටන් ගත්තා. මේකට හැම කෙනෙක්ටම එන්න පුළුවන්, ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේක මුලින්ම පටන් ගත්තා. ඉතින් අද දවසේ ලොකු වැඩමුළුවක් කරනවා. මේක තමයි ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකේ පළවෙනි වර්ක්ෂොප් එක. ගුරුවරු අතිදක්ෂ ගුරුවරු 10 දෙනෙක්ගෙන් මේ වර්ක්ෂොප් එක අපි ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒක ඇතුළත වර්ක්ෂොප් එකක් යන ගමන් තියෙන්නේ.
ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්සින් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකත් එක්ක එකතු වෙන්න. අපේ මේක මේ එවර වෙන්නේ නැහැ මෙතනින්. ලොකු දෙයක් තියෙනවා කරන්න. අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම වෙස්ටර්න් ඩාන්සර්ස්ට ලොකු දෙයක් කරලා දෙනවා. මේකෙන් ජාත්‍යන්තරයට යන්න පුළුවන් විදිහට අපි පාර හදනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්සින් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකත් එක්ක. ජය වේවා. පේනවා ඇති අද අපේ වැඩේ මොකක්ද කියලා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එක අපි පටන් ගත්තා. ඇත්තටම අපි ගුරුවරු 10 දෙනෙක් එක්ක මේ වැඩේ පටන් ගත්තේ මේක ස්ටාර්ට් කරන්න ඕනින්ද. මොකද මේක කාලයක් තිස්සේ අපි බැලුවා try කරා උනේ නෑ. නමුත් මේක අද අපි ඕපන් කරනවා සියලුම නර්තන ගුරුවරුන්ට ආරාධනා කරන දූ දරුවන්ට අපිත් එක්ක අත්වල බැඳගෙන මේ ගමන ඉදිරියට යමු කියලා. විශේෂයෙන්ම මේක පටන් ගන්න හේතුව තමයි අපි නටමු මුල් කාලේ ඇත්තටම අපිට ටැලන්ට් එක තිබ්බට අපි රටින් එළියට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න ශක්තිය තිබ්බේ නෑ. ඒ කාලේ වෙනකොට අපිට තාක්ෂණික මෙවලම් තිබ්බේ නෑ. ඉතින් ගොඩාක් හේතු තිබ්බා. අපිට ඉදිරියට නිදහසට කරුණු කියනවා නෙමෙයි, ඇත්තටම අපිට ඉදිරිය දකින්න මාර්ගයක් තිබ්බේ නෑ. ඉතින් අපි ඊට පස්සේ අපේ දක්ෂතාව වලින් අපි ලෝකෙට ගිහිල්ලා ලෝකයේ අයට උගන්වලා ගොඩක් දේවල් කරා. ඉතින් අපි හිතුවා අපේ දූ දරුවන්ට අපෙන් විය යුත්තේ මොකක්ද අනාගත දූ දරුවන්ට කියලා. කොහොමින් හරි අපේ එකතු වෙලා වැඩක් කරොත් අනාගතයේදී ඉදිරියේදී නර්තනය කරන දූ දරුවන්ට ලොකු ශක්තියක් දෙන්න පුළුවන් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඒක කරන්න තමයි මේක අහුනේ. ඉතින් කිසිම කෙනෙක් මේ ෆෙඩරේෂන් එක ගැන සැකයක් මතු කරගන්න දෙයක් නෑ. මේ ගුරුවරු කාලයක් තිස්සේ ලංකාවේ නර්තනයට මහඟු සේවයක් කරපු ගුරුවරු. ඉතින් ආරාධනා කරනවා අද සහභාගී වෙන්න බැරි වෙච්ච ගුරුවරුන්ට සහ සියලුම නර්තනය කියන්නේ අපි ඇත්තටම ගත්තොත් අපි වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් කියලා ගැව්වට නර්තනය සියලුම දෙනා කරනවා. දැන් අපි වෙන ඩාන්ස් ස්ටයිල් යුත් කරනවා, වෙන අය අපේ වෙස්ටර්න් ඩාන්ස් යුත් කරනවා. එහෙම නර්තන කලාව ඇතුලේ එහෙම බෙදීම අවශ්‍ය නැහැ. සියලු දෙනාට ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් සහභාගී වෙලා අපිත් එක්ක අපි මේ දකින්න හීනෙට යන්න ඕගොල්ලෝ එන්න. ඕගොල්ලන්ගේ හීන වලට අපි අනිවාර්යයෙන්ම මහන්සිලා පාර කපනවා. අපි නොදැක්ක ඒ හීනෙට ඕගොල්ලන් අනිවාර්යෙන් දවසක අපි යන්න පොරොන්දු වෙනවා. ඉතින් සියලුම දූ දරුවන්ට කියනවා නිවැරදි දේ කරොත්, හරි දේ කරොත් ඔබගේ හීන වලට යන්න අපි ශක්තියක් වෙනවා. අපි ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකේ මම නදීෂ් ජය වේවා. ශ්‍රී ලංකා වෙස්ටර්න් ස්පෝර්ට් ඩාන්ස් ෆෙඩරේෂන් එකේ ඉතින් අද ලොකු වර්ක්ෂොප් එකක් ගන්නවා. ඉතින් අපි මේක කට්ටියම එකතු වෙලා හදාවන ලොකු දෙයක්. ඉතින් මේකෙන් ගොඩක් අලුත් ජෙනරේෂන් එකට ඩාන්සර්ස්ලාට හරි පාරේ යවන්න තමයි මේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් වර්ක්ෂොප් තියෙනවා, කම්පිටිෂන් තියෙනවා, කොන්සර්ට්ස් තියෙනවා. ඉතින් මේ ටීචර්ස් 10 දෙනා විතර නෙමෙයි, ඉස්සරහට තව ටීචර්ස්ලා අරගෙන මේක ලොකු කරගෙන ලංකාවේම වෙස්ටර්න් ඩාන්ස් කරන ඔක්කොටම හොඳ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ දෙයක් දෙන්න තමයි. ඉතින් ඔයාලට අනිවාර්යයෙන් එන්න. අලුත් දාන්සර්ස්ලාට පණිවිඩයක් දෙන්න තියෙන්නේ. ඇත්තටම මේ වගේ වලට සහභාගී වෙන්න පුළුවන් තරම් ඉගෙන ගන්න තරමට ඩාන්සින් ස්ටේජ්ස් එක ගොඩක් ඉස්සරහට ගියා කි. ඔයාලා හරියට නොලෙජ් එක තියෙනවා නම් හොඳ තැනකට යන්න පුළුවන් ඩාන්සින්. Thank you. Hello, I'm Silash. ඉතින් අද ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එක අද පටන් ගත්තා. වැඩේ නියමයි සුපිරි. අතන මං හිතුවේ මේ වගේ ළමයි අය හවුස් ෆුල්, හෝල් එක ෆුල්. අතරම හොඳයි. ඉස්සරහට අපේ වෙස්ටර්න් ඩාන්ස් ලංකාවේ ඊට වඩා ලෙවල් අප් වෙලා අපේ ලංකාවේ වෙස්ටර්න් ඩාන්ස් එක
ජාත්‍යන්තරයට ගෙනියන්න තමයි අපි ඉන්න ෆෙඩරේෂන් එකේ ඉන්න සෙට් එකේම තියෙන එකම අයිඩියා එක. ඉතින් අපි ඒක අනිවාර්යෙන් කරමු. ඔක්කොමලා සෙට් වෙන්න. මින් ඉස්සරහට තව ඔපචුනිටිස් තියෙනවා ළමයිට. ඩාන්සින් වෙස්ටර්න් ඩාන්ස් සම්බන්ධව ලංකාවේ තව කොම්පිටිෂන්ස් වර්ක්ෂොප්ස් කරලා ලංකාවේ නම කොහොමද අපි ඉන්ටර්නැෂනල් මාකට් එකට ගෙනියමු. හයි මගේ නම ජෝයල් අද මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා ඉන්නවා අපේ වෙස්ටර්න් ඩාන්ස් ඕගනයිසේෂන් එක හදන ඉවෙන්ට් එක මේක ලොකු ඉවෙන්ට් එකක් අද සක්සස් එකක් කියලා පේනවා ඒක ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මට අලුත් ජෙනරේෂන් එකට කියන්න තියෙන්නේ ඉන්වෝල්ව් වෙන්න මේ වගේ දේවල් එක්ක එතකොට ඉස්සරහට මේ හිප් හොප් එතකොට වෙස්ටර්න් ඩාන්සින් වලට ඇත්තටම මේ වගේ සිස්ටම් එකක් හැදිලා නැහැ ගවර්න්මන්ට් එකත් එක්ක කනෙක්ට් වෙලා. ඒකට මේක අලුත් දෙයක්. එතකොට මේ අලුත් දේත් එක්ක කට්ටිය හැමෝම එකතු වුණා නම් ලංකාවේ ඉන්න ඩාන්සර්ස්ලා පොඩ්ඩක් ඉන්නේ. ඒකට මේ ඉන්න ප්‍රමාණය ඔක්කොමලා එකතු වුණා නම් එකමුතු වුණා නම් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් ඉදිරියට ලෝකෙත් එක්ක. ඒ හින්දා මට කියන්න තියෙන එක දෙයයි හැමෝම ඉන්වෝල්ව් වෙන්න එකතු වෙන්න. අද තමයි දවස අපි ස්පෝර්ට් ෆෙඩරේෂනේ පටන් ගත්තා ඩාන්සින් වලින් ෆස්ට් ටයිම් ලංකාවේ මේ වගේ දෙයක් වෙන්නේ. ඉතින් ඇයි අපි මේක පටන් ගත්තේ? අපි මේක පටන් ගත්තේ ඩාන්සර්ස්ලා වෙනුවෙන්. ඉස්සරහට ඉන්න අලුතෙන් බිගිනර්ස්ලාට ඒ වගේම දැනට ඩාන්සින් කරන අවුරුදු ගාණක් ඒ වගේම টොප් ලෙවල් එකේ ඉන්න ටීචර්ස්ලා මේ හැමෝටම ඉම්පෝටන්ට් දෙයක් මේක. මොකද ෆෙඩරේෂන් එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. මොකද අපේ ඩාන්සර්ස්ලාට ගොඩාක් opportunities අඩුයි. මොකද අපිට රටකින් පිටට යන්නත් අපිට කමියුනිටි එකක්වත් ෆෙඩරේෂන් එකක්වත් කලින් තිබුණේ නැහැ. ඉතින් මේකේ අපේ plan එක මේ ෆෙඩරේෂන් එක කන්ටිනියු කරන් ගිහිල්ලා ඉදිරියට මේ රටෙන් එළියට යන්න ඉන්න ඩාන්සර්ස්ලාට මුදල් අවශ්‍යතාවයෙන් මොකද ගොඩක් ඩාන්සර්ස්ලාට ටැලන්ට් එක තිබුණාට සල්ලි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ලංකාවෙන් එළියට ගිහිල්ලා කම්පිටිෂන්ස් වලට යන්න. ඉතින් මේ ෆෙඩරේෂන් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ කරන ෂෝස් වලින් අපි මේ කරන workshops වලින් earn කරන දේවල් වලින් අපි ඩාන්සර්ස්ලාට help කරන්න. ඉතින් අපි ඩාන්සර් කෙනෙක්ට කරදරයක් වුණාම ඔපරේෂන් එකක් කරන ඉන්ජර්ඩ් වුණාම මොකද අපිට කොහෙන්වත් අපිට මේ වගේ දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි මේකෙන් plan කරන්නේ මේ වගේ ඩාන්සර්ස්ලාට මේ වගේ කරදරයක් වුණොත් ඒ වගේම ඩාන්සර්ස්ලාට මේ රටෙන් එළියට කම්පිටිෂන්ස් වලට යන්න වුණා වුණත් ඉතින් මේකෙන් උදව් කරන්න. ඉතින් ඒක තමයි අපේ ෆෙඩරේෂන් එකේ පරමාර්ථය. ඉස්සරහට ඩාන්සින් කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට මට දෙන්න තියෙන එකම අයිඩියා එක ඩාන්සර් කෙනෙක් වෙන්න ඕනේ නම් ප්‍රැක්ටිස් කරන්න. අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ නම් ක්ලාසස් වලට යන්න. ටීචර් කෙනෙක් හොයාගන්න. ඒ ටීචර්ත් එක්ක ලෝයල් වෙලා ඒ ටීචර්ත් එක්ක කන්ටිනියු කරන්න. මොකද අපි ගොඩාක් තැන්වල මික්ස් වෙනවට වඩා අපි එක තැනකින් හරියට දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි වැදගත්. ඒක නිසා ඩාන්සර් කෙනෙක් අද ඩාන්සින් ඕ හෙට ඩාන්සින් පටන් ගන්න හිතන් ඉන්නවා නම් මෙන්ෂන් කරන්න තියෙන එකම දෙයයි මගේ පැත්තෙන් ෆවුන්ඩේෂන් එක ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක ඔයාලා ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. ෆවුන්ඩේෂන් එක නැතුව ඩාන්සර් කෙනෙක් වෙන්න හරි අමාරුයි. මොකද ඔයාලා මේ රටින් පිටට ගියාට පස්සේ ඒ ලෙවල් එකත් එක්ක ඔයාලට හැප්පෙන්න ඕනේ නම් ඔයාලට මේ දේවල් ට්‍රේන් කරන්න වෙනවා. ඉතින් මගේ පැත්තෙන් කියන්න දෙන දේ ෆවුන්ඩේෂන් එක ට්‍රේන් කරන්න තව දේවල් අත්හදා බලන්න ඩාන්ස් ස්ටයිල්ස් වල බලන්න. මොකද අපිට දැන් සෝෂල් මීඩියා වල ගියාම ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන් අතන සෝෂල් මීඩියා හරහා. ඉතින් මට කියන්න තියෙන්නේ ෆවුන්ඩේෂන් එක ફોකස් කරලා ට්‍රේන් කරන්න. ජය වේවා.
ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකේ පළවෙනි වර්ක්ෂොප් එකේ. ඉතින් බෙස් ඩාන්සර්ස්ලා, බෙස් ටීචර්ස්ලා, බෙස් කොරියෝග්‍රාෆර්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා කරපු මේ අද වර්ක්ෂොප් එක මම ඇතුළට ගිහිල්ලා දැන් මේ එළියට ආව විතරයි තමයි මේ ඔයාලත් එක්ක මම මේ කතා කරන්නේ. බෙස් කොලිටි වැඩක් මේගොල්ලන්ගේ ෆස්ට් වැඩේ. ඉතින් මම ඩාන්සර් කෙනෙක් විදිහට, කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට, ඩාන්සින් ටීචර් කෙනෙක් විදිහට මම ඇත්තටම සතුටු වෙනවා ලංකාව ඇතුලේ ඉන්න නිව් ජෙනරේෂන් එකට. ඒ කියන්නේ අලුතෙන් ඩාන්සින් ෆීල්ඩ් එකට එන්න ඉන්න සහ ආපු ළමයිට මේක ලොකු chance එකක්. මොකද ටෙක්නික්ස් කියලා දෙනවා. එතකොට ටීචර්ස්ලා කොහොමද ටීචින් කරන ස්ටයිල් එක, කොරියෝග්‍රැෆි කියලා දෙනවා, අලුත් ස්ටෙප්ස් කියලා දෙනවා, කොහොමද මූවමන්ට්ස්, එතකොට බොඩි මූවමන්ට්ස්, එතකොට ස්ටෙප්ස් සහ ඒ ඩාන්සර් කෙනෙක් හැසිරෙන්න ඕන විදිය හැම දෙයක්ම උගන්වනවා මම දැක්කා. ඉතින් ෆෙඩරේෂන් එකට මම විශ් කරනවා ඒගොල්ලන්ගේ ඉදිරි වැඩ සියල්ලම සාර්ථකව කරගෙන යන්න කියලා. ඒ වගේම අලුත් දෙයක් මේ මම කියන්න ඕන ෆීල්ඩ් එකේ ඉන්න අලුත් තැන්වල ඩාන්සින් ටීචර්ස්ලා ඉන්නවා, පොඩි ඩාන්සර්ස්ලා ඉන්නවා. ඒ හැමෝටම මේ ෆෙඩරේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඉන්වයිට් කරනවා. මොකද මේ පළවෙනි වැඩේම අති දැවැන්ත වැඩක් සිද්ධ වුණා. ඔයාලා වීඩියෝස් වලින් දැකි. ඉතින් ඒක බලලා මම හිතනවා ඔයාලා අයිඩියා ගන්නේ කියලා මේගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඉතින් එකතු වෙන්න කියලා මම ඉන්වයිට් කරනවා මම DJ ඉමල්ක. ඉතින් ශ්‍රී ලංකා ඩාන්ස් වෙස්ටර්න් ෆෙඩරේෂන් එක කියලා කියන්නේ ඇත්තටම අපි වගේ ඩාන්සර්ස්ලාට ගොඩක් හොඳ තැනක්. මොකද මේ වගේ තැනක් ලංකාවේ පළවෙනි පාතාන මේ ගුරුවරු 10 දෙනෙක් එකතුලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ ගත්තොත් එහෙම අද දවසේ ඇත්තටම මාරේ පට්ට වාව් කියලා කියන්නේ මෙතන ඉන්න ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස් 10 දෙනෙක්ගෙන් එක ස්ටයිල් 10ක් අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ෆෙඩරේෂන් එකෙන් අපිට මාර ඔපචුනිටි එකක් හම්බ වෙනවා. මොකද අපිට මේකෙන් ඩාන්සින් කියන එක ස්ටයිල් එකකට හිර වෙන්නේ නැතුව අපිට මේක කන්ටිනියු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මොකද අලුතෙන් එන කෙනෙක් තුනත් ඉස්සරහට අපි ළඟට ඇවිල්ලා අපිත් උගන්වනවා මේ ඉන්න මේ ඉන්ටර්නැෂනල් ගුරුවරු සහ ඉගෙන ගන්න පුළුවන්. දැන් අපිට අද මෙතන කිව්වා මේ 10 දෙනාගෙන්ම ගුණ ගන්න chance එකක් හම්බ වෙනවා කියලා. ඉතින් ඒක අලුතෙන් එන ළමයට මාර වැදගත් දෙයක්. දැන් ඉස්සර තිබ්බා ඇත්තටම ගමේ ඉන්න ළමයට කොළඹෙන්න ඕනේ මේ සර් කෙනෙක් දකින්න. හැබැයි දැන් chance එක හම්බෙලා තියෙනවා. කොළඹට නෙමෙයි කොහේ ගමේ නෙමෙයි කොහේදියත් අපි ඇවිල්ලා මේ සර්ලා ඉගෙන ගන්න සහ මෙතන ඉන්න කට්ටිය ඉගෙන ගන්න chance එක හම්බෙලා තියෙනවා. ඉතින් ඩාන්ස් කෙනෙක් විතර මට මාරව සතුටුයි. මොකද මේ ඉන්ඩස්ට්‍රි එක දැන් එන්න ලෙවල් අප් වෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට ගිහිල්ලා මේ නතර වෙන කොහේ නතර වෙද හිතන්න බෑ. මොකද මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න ඕනේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා. සහ අද දවසේ ඇත්තටම ස්තුතියි මේ අපේ සභාපතිතුමා ඇතුළු සියලු ගුරු මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ දවසක් නිර්මාණය කරලා දුන්නට. ඉතින් අලුතෙන් ෆීල්ඩ් එකට කෙනෙක් බලන් ඉන්නවා. ඩාන්සින් ෆීල්ඩ් එක කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේක අමාරුයි, මහන්සි වෙන්න ඕනේ, කැපකිරීම තියෙන්න ඕනේ. ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ අපි හැමෝම මේ ගුරුවරුත් එක්ක වැඩ කරන්න වෙත් තියෙන මෙතන මාර මහන්සියක් කියලා කැපකිරීමක් කියලා හීන දකින්න ඕන නම් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ හීන දකින්න මහන්සි වෙන්න ඔකට දෙන්න ආරාධනා කරනවා. මේක තමයි හොඳම තෝතන ශ්‍රී ලංකා වෙස්ටර්න් ඩාන්ස් ෆෙඩරේෂන් එක කියලා කියන්නේ ලංකාවේ තියෙන බෙස්ට් ප්ලේස් එක දැන් අලුතෙන් කොට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි ලස්සන ලුක් ගමනක් යන බලාපොරොත්තු වෙනවා. ආදරෙයි. ඇත්තෙන්ම මා ගොඩක් සතුටු වෙන දවසක් අද මගේ
මොකද මේ වගේ දෙයක් ඇත්තරම මේ වගේ ඩාන්සර්ස්ලා 10 දෙනෙක් එක්ක මුලින්ම මේක පටන් ගත්ත එක ගැන මට නම් මාර සතුටක් තියෙන්නේ. මොකද අපේ කාලේ මේක තිබුණේ නැහැ. එතකොට දැන් මේ කාලේ මේ වගේ ඩාන්සර්ස් 10 දෙනෙක් එකතු වෙච්ච එකම සහ මේ වගේ දෙයක් මේ වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරන එක මේක රටට දෙන ලොකු ආදර්ශයක්. අපේ පොඩි ළමයින්ට ඩාන්සර්ස්ලා වෙන ඉන්න ළමයින්ට දෙන ලොකු ආදර්ශයක්. මොකද එකමුතුකම කියන දේ මෙතන ලොකුවට තියෙනවා. ඒ සහ එක ස්ටයිල්. ඒ කියන්නේ අපේ දැන් එන ළමයෙකුට එක සර්කික් ස්ටයිල් එකක් නෙමෙයි. සියලුම සර්ලගේ ස්ටයිල් සියලුම දෙනාගේ ස්ටයිල් ටික ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. ගොඩක් දේවල් ඔලුවට දා ගන්න පුළුවන් සහ එතකොට මෙතන අනිත් එක තමයි ළමයින්ගේ එකමුතුකම හැදිලා තියෙනවා. එතකොට දැන් මේ අරයාගේ මෙයාගේ මෙයා නැහැ හැමෝම එකමුතු වෙලා තියෙන තැනක් තමයි එකමුතු කිරීමක් තමයි මේක තමයි වෙන්න ඕනේ මේ ලෝකෙටම. මේක මේ ආධාර සාමාන්‍ය මුළු ලෝකෙටම දෙන්න ඕන දෙයක්. මොකද එකමුතුකාවේ දැන් ඉස්සල්ලා නම් මම අපි මෙතෙන්ට එනකොට අරයාගේ කට්ටියක් මේ අරයාගේ කට්ටියක් කියලා පොඩි තිබුණා. අද එහෙම නැහැ. අද හැමෝම මෙතන කාගේ කට්ටිය ඉන්නවද කියලා හොයාගන්න බෑ. මාර එකමුතුකමක් තියෙන හිනා වෙලා හැමෝම ඉන්න සතුටින් ඉන්නවා. ඉතින් මං හරිම ආදරෙයි මේ දේ පටන් ගත්තට සභාපතිතුමා ඇතුළු සියලුම දෙනාට මෙතන ඉන්න මේ ආචාර්යවරු හැමෝටම හදවතින්ම සතුට වෙනවා. මේ වගේ දෙයක් ඕගොල්ලෝ කරාට මගේ ප්‍රාර්ථනාව නම් මේක තව තවත් දියුණුවටපත් වෙලා ලංකාවේ සින්න විසිරා ඉන්න සියලුම වෙස්ටර්න් ඩාන්සින් කරන ළමයි හැමෝටම සුබ අනාගතයක් හැදේ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ෆීල්ඩ් එකේ ඉන්න සහ මේකට සම්බන්ධ වෙච්ච නැති ළමයි හැමෝම ළමයි පුළුවන් තරම් මේකට එන්න. ඒතකොට ළමයිගේ ඇක්ටිවිටි එකක් වැඩෙනවා සහ හොඳ අභිමානයක් පෞරුෂත්වයක් හදාගන්න හොඳම තෝතන්න තමයි මෙතන. ඉතින් මෙතන දැන් පංගු peeruවක් නැහැ. හැමෝටම සහයෝගයෙන් වැඩක් කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් මම ගොඩාක් ආශිර්වාද කරනවා සහ ප්‍රාර්ථනා කරනවා මේක තව තවත් ඉස්සරහට මීටත් වඩා හොඳට යන්න කියලා. අපිට පුළුවන් සහයෝගයක් අපි අනිවාර්යයෙන්ම දෙනවා සමස්තයක් වශයෙන්. ඇත්තටම ආදරේ සතුටුයි. සුබ දවසක් හැමෝටම. Shania from Cool Steps. Ada tibba workshop එක it was fantastic. It's because මම හිතන්නේ ලංකාවේ තිබ්බ first workshop එක වෙන්න ඇති. මෙච්චර කියන්නේ ඔක්කොම coachesලා ඇවිල්ලා එක styles categories වලට කියලා දුන්න ළමයි වැඩිපුරම හිටපු workshop එක වෙන්න ඇති. It was really nice and thank you so much මේක coordinate කරපු හැමෝටම. ඉතින් ජූනියර්ස්ලාට සීනියර්ස්ලාට තව ඉස්සරහට එන්න ඉන්න අයට මේක හැමෝටම ලොකු experience එකක්. And thank you. ජයවර්ධන මම LPDS එකේ එතකොට අද ලොකු වැඩක් මෙතන වුණා වර්ක්ෂොප් එකක් මාර සතුටුයි ඩාන්සර්ස්ලාට ලංකාවේ ඉන්න ලොකු ප්ලැට්ෆෝම් එකක් හැදිලා තියෙනවා දැන් ෆෙඩරේෂන් එකක් හැදිලා තියෙනවා ඒක මාර වටිනවා අපේ ලංකාවේ ඩාන්සර්ස්ලාට එතකොට වර්ක්ෂොප් එකේ ගොඩක් ඩාන්සර්ස්ලා ටීචර්ස්ලා අතරම ඉවර ඒ ටීචර්ස්ලාගෙන් අපිට ගන්න පුළුවන් දැනුම කියලා නිම කරන්න බෑ සෝ ඒක මාර විදිහට අපිට වටිනවා ඉතින් දැන් අපේ ලලිස් ඇතුළු අපේ ඉන්ටර්නල් භාස්කර් සර්, රමෝන් සර්, ආචින්ද්‍ර සර්, නදී සර් තව ටීචර්ස් ගොඩක් ඉන්නවා මෙතන. මාර නොලෙජ් එකක් දුන්නා. දැනට වර්ක්ෂොප් එකේ භාගයක් විතර ඉවරයි. මාර විදිහට අපි නොලෙජ් එකක් ගත්තා. ලොකු එක්ස්පීරියන්ස් එකක්.
ඉතින් මේක ස්ටාර්ට් කරා විතරයි. අද තමයි මේකේ ආරම්භය. ඒතර මම හිතනවා ඉස්සරහට මේ අපේ මේ ෆෙඩරේෂන් එකෙන් ලොකු සර්විස් එකක් අපේ ලංකාවේ ඩාන්සින් ඉන්ඩස්ට්‍රි එකට වෙයි කියලා. සෝ ඉස්සරහට අපේ ඩාන්සින් වලින් ඉස්සරහට යන්න ඉන්න හැම ළමයෙක්ටම ලොකු ඔපචුනිටි එකක් වෙයි අපේ මේ ෆෙඩරේෂන් එක. සෝ බයි බයි. මම කේකේ දුල්වන්. ඉතින් මම අද ආවේ ලංකාවේ වෙච්ච දැවැන්තම වර්ක්ෂොප් එකට. ඉතින් මම ආවේ දෙල්ගොඩින් ඉඳන් මම රිප්‍රසන්ට් කරන්නේ BK Dance Studio අපේ භාස්කර ප්‍රකාශ ක්ලාස් එක. අද අපේ සර් විතරක් නෙමේ තව සර්ලා ගොඩක් දෙනෙක්ගේ වර්ක්ෂොප් එකක් තිබ්බා. ඉතින් ලංකාවේ වෙච්ච දැවැන්තම ඩාන්සින් වැඩමුළුවක් කිව්වොත් නිවැරදි. අද ඉතින් මම ඇවිල්ලා අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. මොකද අපි හිතන් හිටියේ මෙච්චර කාලෙ අපි එක ස්ටයිල් එකකට විතරයි මේ කොටු වෙලා හිටියේ උනාට ස්ටයිල්ස් ගොඩක් අද ඉගෙන ගත්තා. බී-බෝයි, එතකොට ලොකින් එක එක සර්ලගේ ස්ටයිල්ස්. ඉතින් ඒ වගේම තමයි අද දවසේ ආපු නැති අයට ගොඩක් ඩාන්සින් කරන ඩාන්සින් කරන්න හිතන් ඉන්න අද ආපු නැති අයට ලොකු පාඩුවක්. ඉතින් අද විතරක් නෙමෙයි මේ වගේ දේවල් ඉස්සරහටත් වෙන්න තියෙනවා. ඉතින් මිස් කරගන්න එපා. ඉස්සරහට තියෙන දේ අනිවාර්යෙන් බලන්න. ඩාන්සින් කරන් ඉන්න හිතන් ඉන්න අයට ඩාන්සින් කරන අයට ලොකු වැඩ පිළිවෙලක් ඉස්සරහට එනවා. ඉතින් අපි ඉස්සරහට තව වැඩ වලින් හම්බෙමු. ජය වේවා. මානෙක්. ඉතින් මම කලින් බාසස් සර්කිට් ස්ටුඩන්ට් කෙනෙක්. සර්ගෙන් තමයි මම වෙස්ටර්න් ඩාන්සින් කියන ෆීල්ඩ් එකට ආවේ. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාස් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට්ස් ෆෙඩරේෂන් එකේ ෆස්ට් එවර් වර්ක්ෂොප් එකට. ඉතින් අද දවසේ ගැන කතා කරොත් එහෙම it was full of energy, crazy vibes. අපි knowledge එක ගොඩක් share කරගත්තා සර්ලත් එක්ක. අපි ඔක්කොම senior teachers ලා මෙතන ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඩාන්ස් කෙනෙක් හැටියට අදවා මිස් කරගත්තා නම් මට කියන්න තියෙන්නේ ඉස්සරහට අනිවාර්යෙන් මේ ෆෙඩරේෂන් එකෙන් ගොඩක් වැඩ ඉස්සරහට එන්න තියෙනවා. ඒ හැම එකත් එක්කම ජොයින් වෙන්න. මොකද මේ වෙස්ටර්න් ඩාන්සින් වලට ලොකු ක්වොලිටි එකක් ලොකු ප්ලේස් එකක් දෙන්න තමයි මේගොල්ලෝ මේ අපේ සීනියර්ස් ටීචර්ස් ටික ඔක්කොම වැඩ කරන්නේ. ඉතින් අනිවාර්යෙන් මිස් කරගන්න එපා. හොඳ ඩාන්ස් කෙනෙක් වෙන්න ක්වොලිටි තැනකට එන වැඩ කරනවා නම් අනිවාර්යෙන් ෆෙඩරේෂන් එකේ වැඩත් එක්ක ජොයින් වෙලා අපිත් එක්ක ඉස්සරහට යමු. Thank you. මම සනේෂාදිත්‍ය මම කූල් ස්ටෙප්ස් එකෙන්. ඒතර මගේ සර් අමෝද් මාලක. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන ලොකුම ඩාන්සින් වර්ක්ෂොප් එකට. දැන් ඒක මේ වෙලාවේ සිදු වෙමින් පවතිනවා. ඉතින් ලංකාවේ වැඩ 12 දෙනෙක් ඇවිල්ලා අද ලොකු දෙයක් කරමින් ඉන්නවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බ ලොකු chance එකක් අපි හැමෝටම. ඉතින් ඩාන්සින් කියන්නේ හැමදාම අප්වෙමින් පවතින දෙයක්. කවදාවත් පල්ලෙහාට යන්නේ නැහැ. ඉතින් ඒක දැන් ඉන්න ඉස්සරහට එන හැමෝටම මේක ලොකු chance එකක්. උඩටම යන හින්දා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේක මිස් වුණා නම් ලොකු අපරාධයක්. අනිවාර්යෙන් වෙන්න තිබ්බා. මොකද ස්ටයිල්ස් ගොඩක් ස්ටයිල්ස් 10ක්ම 10 දෙනාගේ. ඉතින් ආයෙ වුණත් මේ වගේ දෙයක් තිබුණා අනිවාර්යෙන් ජොයින් වෙන්න. keep dancing.
ඉතින් ආයිබෝවන් හැමෝටම ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ වෙස්ටර්න් ඩාන්සින් ෆෙඩරේෂන් කියලා දැන් ෆෙඩරේෂන් එකක් පටන් ගන්න තියෙනවා වෙස්ටර්න් ඩාන්සින් ක්‍රූ එක එකතු වෙලා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි ඩාන්සර්ස්ලා විදිහට දැන් ඉදිරියට ඩාන්සින් කරන්න ඉන්න කට්ටිය වෙනුවෙන් මේ කරලා තියෙන කැපකිරීම ගැන එක තැනකට කොටු වෙලා ඉන්න ළමයි කොට්ටාසයක් හැම ඩාන්සින් ස්ටයිල් එකක්ම හැම පැත්තක්ම ෆෝකස් කරලා අල්ලන්න දැන් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඩාන්සින් කරන ඩාන්සින් වලින් ගේමක් ගහන්න බලන් ඉන්න හැමෝටම කියන්නේ ඉතින් මේ ෆෙඩරේෂන් එකත් එක්ක එකතු වෙන්න මේ පාර අතිසාර්ථක ෆෙඩරේෂන් එක පටන් ගත්තා. ඉතින් ඒකට කියන්න ඕනේ අපි හිතුවේ නැති වඩා පිරිසක් මේ වෙනකොට අපි හිතුවට වඩා ප්‍රමාණයක් ජොයින් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හරි සතුටුයි ෆෙඩරේෂන් එක ගැන විශ්වාස කරලා ඩාන්සින් වලින් ගේමක් ගහ ගන්නවා වූ ඔයාලට මම ගොඩාක් ආදරේ. ඉතින් ඉස්සරහටත් ෆෙඩරේෂන් එක වෙනුවෙන් ඉස්සරහට මේකත් එක්ක එකතු වෙන්න ඉන්න ඔයාලට කියන්නේ. ඉතින් ෆෙඩරේෂන් එකත් එක්ක එකතු වෙලා ඉස්සරහට තමන්ගේ වැඩ කටයුතු හැමදේම සර්වපකාරයෙන් සාර්ථක කරලා ගේමක් ගහ ගන්න හිතාගෙන ඉන්න ඔයාලා ගේමක් ගහ ගන්න ජය වේවා කියන සර්ණයි ආදරේ. මම බාස්කර් දන්නවනේ මේ අපේ සෙට් එක පේනවනේ මේ ලංකාවේ ෆෙඩරේෂන් එකක් නැති ඉඳලා තමයි මේ ෆෙඩරේෂන් එකක් හදන්නේ. ඒ කියන්නේ වෙස්ටර්න් ඩාන්ස් වලින් ෆෙඩරේෂන් එකක් නැහැ. එතකොට ශ්‍රී ලංකන් වෙස්ටර්න් ඩාන්ස් ස්පෝර්ට් ෆෙඩරේෂන් එකක් තමයි අපි මේ හදන්නේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ළමයින්ට සහ ඒ කියන්නේ පිටරට දකින්න ඕනේ ඩාන්සර්ස්ලා. ඒ කියන්නේ දකින්න ඕනේ කියන්නේ නිකන් ගිහිල්ලා යන එක නෙමෙයි. අපි තරඟ කරන්න ඕනේ සහ අපි ඒගොල්ලන්ත් එක්ක ඒ කියන්නේ ස්පෝර්ට් එකක් ඇටියට ඩාන්සින් වලින් ඉස්සරහට ගිහිල්ලා අපි ලෝකෙ පොඩ්ඩක් පෙන්වන්න ඕනේ ලංකාවේ ඩාන්සර්ස්ලා ඉන්නවා කියන එක. ඒක තමයි එකම අරමුණ. සහ ලංකාවේ එකමුතු වෙලා ඩාන්සර්ස්ලා එකමුතු වෙලා කරන වැඩ තමයි මේක. ඩාන්සර්ස්ලාගේ එකමුතුව පෙන්වන්නත් තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. අනිවාර්යෙන් පේනවනේ අපි කට්ට කාලා මෙතනට ආවේ. අපේ කට්ට කෑමේ ප්‍රතිඵලය තමයි මේක. මේක ඇවිල්ලා අපි නෙමෙයි කරන්න ඕනේ. මේකේ අපේ ඉස්සර හිටපු ඩාන්සර්ස්ලා තමයි මේක කරන්න ඕනේ. ඒ වුණාට අපේ වෙස්ටර්න් ඩාන්සින් ෆෙඩරේෂන් එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි එකතු වෙලා ලංකාවේ ඉන්න ඩාන්සර්ස්ලා හැමෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට ආරාධනා කරනවා. ඒ කියන්නේ ලංකාවේ මේ සෙට් එක විතර නෙමෙයි. තව ඉන්න ටීචර්ස්ලා ගොඩාක් ඉන්නවා. මාන්සෙච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා. ඔයාලටත් මෙන්න සුවද ආරාධනාව. මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. අනිවාර්යෙන් ඔයාලටත් අනිවාර්යෙන් මේකේ හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ස්ටුඩියෝ එකෙන් රශ්මි මිනෝලි. ඉතින් අද ලොකු වැඩක් මෙතන ගියා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ඉන්න බෙස්ම කෝචස්ලා 10 දෙනාගේ වර්ක්ෂොප් එක. ඉතින් මේක මිස් වුණා ඉන්නවා නම් අපරාධේ. ඊළඟ පාර අනිවාර්යෙන් එන්න. මෙතන වෙස්ටර්න් ඩාන්ස් වෙනුවෙන් අලුතෙන් අපේ කෝචස්ලා 10 දෙනා පටන් ගත්ත ලොකු වැඩක් මේක. අද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා වර්ක්ෂොප් එකට සම්බන්ධ වෙලා. ඉතින් ඩාන්සින් කියන්නේ මොකද්ද? ඩාන්ස් වලින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා ගොඩක් දේවල් අපි දැනගත්තා. ඉතින් ඊළඟ පාර ඔයාලා අනිවාර්යෙන් එන්න.
මම බිබෝ ස්කෝපියන්. ඉතින් ඇත්තටම අද හොඳ වැඩක් යනවා අපි ෆෙඩරේෂන් එකෙන්. ඇත්තටම මේක පිහිටවන්න හේතුව තමයි ලංකාවෙන් ඩෑන්සර්ස්ලා විවිධ ස්ටයිල්ස් කරන ඩෑන්සර්ස්ලා මෙතන ඉන්නවා වෙස්ටර්න් ඩෑන්ස් වල. ඉතින් මේ ඔක්කොම එකම තැනකට ගෙනල්ලා හැමෝගෙම අයිඩියාස් ගුරුවරුන්ට ෂෙයා කරලා ඒ හැම ළමයෙක්ටම කැමති ඕනම ස්ටයිල් එකකින් ඩාන්සින් හදාරලා ඉන්ටර්නැෂනල් එකත් එක්ක කොහොමද අපි මේ හරහා යන්නේ කියන අයිඩියා එක මත තමයි අපි මේ ඩාන්සින් ෆෙඩරේෂන් එක ඕපන් කරේ. ඉතින් මේ හරහා ඔයගලන්ට ගොඩාක් දේවල් ඩාන්සින් ෂෝස්, workshop, educational program, cultural exchanging programs, competitions ඒ වගේ ගොඩාක් දේවල් අපි ඕගනයිස් කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඇත්තටම ලංකාවට වෙස්ටර්න් ඩෑන්ස් කියන ආර්ට් ෆෝම් එක යටතේ ගොඩාක් ෆැසිලිටිස් නැහැ. ඉතින් අපේ ප්‍රධානම අරමුණ තමයි මේ ළමයින්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳ ෆැසිලිටිස් තියෙන තැනක් ගන්න එක. ඒතකොට ගවර්න්මන්ට් එකෙන් අපිට රජයෙන් සහයෝගය ගන්න එක. ඒ වගේම මේකට උදව් කරන්න පුළුවන් එළියේ ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අයගෙන් සහයෝගය අරගෙන මේ ලංකාවේ දුවා දරුවන්ට මාන්සිලා වැඩ කරන හැම ඩෑන්ස් කෙනෙක්ටම වැලියු එකක් හදලා ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් මට්ටමේ ඩෑන්සර්ස්ලා කරලා ඉන්ටර්නැෂනල් එකට යවලා ලංකාව කීර්තිමත් විදියට මේ වෙස්ටර්න් ඩෑන්ස් කියන එකෙන් අපේ දේ අරගෙන අපේ කලාවත් සමග ඉන්ටර්නැෂනල් එකට ගිහිල්ලා ශ්‍රී ලංකාව කියන්නේ පුංචි දූපතක් වුණාට කොච්චර දක්ෂව මේක ඉන්නවද කියලා පෙන්වන එක තමයි අපේ ප්‍රධානම අයිඩියා එක. අලුතෙන් ඩෑන්සින් වලට එන අයට මගේ දෙන්න ඇඩ්වයිස් එක තමයි ඇත්තටම ඔයා මොන ඩෑන්සින් ස්ටයිල් එකක් හැදෑරුවත් කොරියෝග්‍රැෆි ඕන කන්සෙප්ට් එකක් යටතේ ඔයා ඩෑන්සින් කරත් ඔයාට ස්කිල් එකක් තියෙන්න ඕනේ, මේන් ස්කිල් එකක්. ඒ කියන්නේ ඔයා කෙනෙක් ඉස්සරහා ගිහිල්ලා ප්‍රවුඩ්ව හිටගන්න ඔයාට ඔයාගේ බොඩි එකේ ඔයාගේ ආත්මය තුළ තියෙන්න ඕනේ එඩියුකේෂනල් විදිහට ඩෑන්සින් ඉගෙනගෙන තියෙන්න ඕනේ සහ ඔයාට තියෙන්න ඕනේ ස්කිල් එකක්. ඉතින් ඒ ස්කිල් එක අනිවාර්යෙන් මිස් කරන්න එපා. මොන ඩාන්සින් ස්ටයිල් එකක් හැදෑරුවත් මොන දෙයක් හැදෑරුවත් ඒක තුළ ඔයාගේ ස්කිල් එක වර්ධනය කරගන්න. මොකද ඉන්ටර්නැෂනල් එකට ගියාම ලංකාව කියන්නේ පුංචි රටක්. ලෝකෙත් එක්ක ඔයා තරග කරද්දි ඔයා මේක තුළ මයින්ඩ්සෙට් එකකින් මේක තුළ ප්‍රැක්ටිස් කරනවා නම් මේක තුළ විතරක් ඔයා පොරක් වෙන්න උත්සාහ කරනවා නම් ඒ ප්‍රමාණවත් මදි. එතකොට ඔයාට ඉන්ටර්නැෂනල් එකට ගියාම කම්පිටිෂන් එක තරඟ කරන්න තියා බලන් ඉන්නවත් හැකියාවක් නැති වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල් එක ફોකස් කරන්න. ඔයා කරන මොන ස්ටයිල් එක වුණත් වැඩි දියුණු කරන්න, ඒකට කැප වෙන්න, ප්‍රැක්ටිස් කරන්න, ඩිසිප්ලින් එකක් හදාගන්න සහ ෆිලොසොෆි එකක් විදියට ඒක ලයිෆ් ස්ටයිල් එකක් විදියට හදාරන්න. ඒ තුලින් ඔයාගේ ටැලන්ට් එක ලෝකෙට පෙන්වන්න පුළුවන් විදිය චරිතයක් වෙන්න. Denati Pusegoda. I'm from Kandy and I run my own studio called Dance Inspire. And today I actually came to the SLWDSF workshop because a dancer never really grows out of learning. I've been dancing from the time I remember. I'm a traditionally trained dancer, but I haven't always gotten the chance to learn from Western teachers. So I've learned through videos and then taken camps abroad. But to actually learn some knowledge and skills from the fellow dance teachers here in Sri Lanka was actually a different experience. And I actually learned so much, like I hadn't had the chance to learn locking before probably. I really enjoyed Dilip's session. And every teacher brought a unique, what can I say, a unique element to all the students, and I really appreciate it. I think the Federation is a great addition to Sri Lanka for the dance community, to keep things in order, for the betterment of just dance in our country. I think සතුටුයි අද ආපු එක ගැන හොඳ experience එකක්. 7 hours of dance back to back. ඒත් හිත සතුටුයි.
ට්‍රැඩිෂනල් ඩාන්ස් කරන ටීචර් කෙනෙක් ඉන්නවා. මම හිතනවා යාගේ වචනයක් අහන්න මොකද අපි මේ ට්‍රැඩිෂනල් ඩාන්සින් වෙස්ටර්න් ඩාන්සින් කියලා මේ බෙදා ගන්න ඕනේ නෑ. අපි ඔක්කොම එකට යන්නේ දැන් හැමෝම හැමනාටම ශෛලියක්ම කරනවා. ඉතින් මම ආසයි මේ ටීචර් කෙනෙක් අහන්න මොකද්ද දැනෙන්නේ කියලා අපි මේ කරන් යන වැඩේට. මම ට්‍රැඩිෂනල් ඩාන්සර් කෙනෙක්. ඉතින් මෙතනට ආපු එක ලොකු හයියක්. ඒකෙන් අපි ආරාධනා කරනවා මේ අපි ඔක්කොමද මේකට අත්දැල් දාගෙන යන්න ඕන ගමනක් තියෙන්නේ දෙන්න නැතුව. අපි මේ ටීචර් දෙන පණිවිඩය මම හිතනවා ට්‍රැඩිෂනල් ඩාන්සින් කරන ගොඩක් අය මේ වෙස්ටර්න් ඩාන්ස් වලට ගන්නේ කියලා. ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා සර් හැමෝටම. මම ඇත්තටම ට්‍රැඩිෂනල් ඩාන්සර් කෙනෙක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්නේ. මට අවස්ථාව ලැබුණා රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් කරලා වෙස්ටර්න් ඩාන්ස් ඉගෙන ගන්න. ඉතින් එදා ඉඳන් මම හරි ආසාවෙන් ලසන්ත සර්ුයි රමු දයත් එක්ක තමයි මේ ඩාන්සින් ස්ටයිල් එක ෆලෝ කරන්නේ. ඊට පස්සේ මම හම්බෙලා නදීෂ් සර්. ඊට පස්සේ නදීෂ් සර් හදනවා හිප් හොප් ඩාන්සින් ඉගෙන ගන්න. අද ඉඳන් ලලිත් සර් ඇතුළු මේ ගුරුවරු හැමෝමත් එක්ක මම මේ ෆෙඩරේෂන් එකට එකතු වෙනවා. සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් විදිහට වෙස්ටර්න් ඩාන්සින් ඉගෙන ගන්න. ඔයාලට ආරාධනා කරනවා මම වගේම සාම්ප්‍රදායික නර්තන ඉගෙන ගන්නට කමන්නේ ඉස්කෝලේ ඇතුලේ. එළියේ තවත් දේවල් ගොඩාක් තියෙනවා අපි දන්නේ නැති. මමත් තාම ඉගෙන ගන්නවා. ඔයාලා ඉස්සරහට හුඟක් දේවල් ඉගෙන ගන්න. දීප සර් thank you so much. වාස්කර් සර් thank you. විශ්ව සර් thank you. සර් thank you. හැම ගුරුවරයෙක්ටම බොහොම ස්තුතියි. ඒ කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ දැනටම නාටක ගුරුවරුත් එක්ක මෙහෙම හිට ගන්න මාරු ආසාවක් තියෙනවා. ඒකෙන් මට මෙතෙන්ට එනවා කියනවා. මෙතන හිට ගන්න මම ලොකු. ඒ වගේම ලයිට් මතක් කරන්න ඕනේ. ඒකෙන් මම උදාහරණ මතක් කරනවා. ඒක තමයි අර මම මොකද කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මම දුක කොල්ලෙක් වෙලා 100 කටේ කියන සර්කාරී ක්ලාස් එකේ බීකේ සර්කාරී කියලා මම ඇත්තටම හැමෝම කයි කියනවා. ඉගෙන ගන්න මම ආසාවෙන් ඉන්නවා. මේ අල්පේ ඉන්න ගුරුවරු හිටින් මේ වගේ කට්ටිය මෙතන දෙන්න පුතේ හැමෝම මාර කැපකිරීමක් කරන්න ඕනේ. මාර කැපකිරීමක් කරලා තමයි මේ හැමෝම මෙතන හිටින් ලේසි නෑ. මේ ගුරුවරු වගේ තමයි අපි මාර කට්ටක් කෑවා. ඒතර අපිට එක ගුරුවරයෙක් නෙමෙයි දැන් ගුරුවරු ගණන් දෙනෙක් ඉන්න හැම ස්ටයිල් එකක්ම ඉගෙන ගන්නවා. හැම ස්ටයිල් එකක්ම මේ කට්ටිය මාර වන්නවට ඒක මාර වන්නවට ඒ වගේම ලලිතට ඇත්තටම මම වගේ ආන්සර් වගේ ආදරේ මම අපගේ ස්පීකර් ගන්න පෝස්ටර් ගන්න මගේ ඩාන්සින් පාටි කියලා දාන්නේ ඒ තරම් මම ආදරේ මොකද සර්ටම් මම අද පිටින් නෑ ඉතින් මට මේ ගුරුවරු කහදෙනෙක් ඉන්නවා දැන් එයාලත් එක්ක මට ගමන යන්න පුළුවන් ඒ වගේම ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක මේ ගමන යන්න ඉතින් ඔබට මේ බොරෝ ගොඩක් ස්තුතියි අපි ලස්සන දුකයක් කරමු ආදරේ thank you so much මෙතනට ආව ස්තුතිවන්ත වෙනවා හැබැයි මම ඉස්සර කිව්වෙත් ඒකයි මේ ෂර්ට් එක ඇඳලා මේ ඉන්නේ අපි 10 දෙනා විතරක් නෙමෙයි SPA එකේ ඊළඟ අපි අසල් කුමාරතුමා කරලා වර්ක්ෂොප් 8ක් විතර කරන පළාත් වලට ගිහිල්ලා ඉතින් ඒකකොට මේ ටීචර්ස්ලා අනිවාර්යයෙන්ම වර්ක්ෂොප් කරනවා ඒ කියන්නේ මුලින්ම කිව්වේ අපේ හීනලියට ගොඩක් ඈත අවදාකත් මම ළඟ බලලා වැඩ කරන මොකද නෙමෙයි මගේ ප්ලෑන් තියෙන අවුරුදු 20 විතර ඉස්සරහට තේරුණාද ඉතින් මේ වගේ තමයි අපි ඔක්කොම වැඩ කරන්නේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ ටීචර්ස්ලා ගහලා ඇත්තම කතා කරනකොට ඇත්තම කියන්නකො आप फोटो का करना मेरी जरूर कमेंट कर दान नहीं दान कमेंट दान होने दान होते नहीं दान दम बाइट तो फोटो का दान हो हार्ट टैंक का दान नहीं एक तो वेट कर एक तो हजार हो देर में दान का क्या है लेकिन पर कमेंट करने का फोन कर रहा है नदी सर की ना कमेंट दान नहीं अबे ग्रुप में गए मैसेज किया हद्दास नमसी 30 गाना तो व्हाट्सएप ग्रुप में मैसेज फिर क्या मतलब जान किया निकल गया वो इतना बात का है दाना बाहर आना का ඇත්තටම ස්කූල් ගන්න වෙනකොට බාස් කරලා ඒ කියන්නේ අපේ වාද්‍ය මාළියේ කැටලෙට් ඉඳන් මෙඩිට් කරන්න ඊයේ තමයි පිටංගවලද මාර ගේමක් ඇහුවා thank you මේ අතරම කියන්නේ තිබ්බා දැන් වගේ සමාදින්න අපි ඔක්කොම වැඩ කරා ඉතින් අපේ රමෝත් මේ වීඩියෝ ඔක්කොම ඇදුවා අපේ මාළගේ ඉතින් ගොඩක් ජීවත් වෙනවා ඉතින් ලබන්දා මේ කුඩිය ඊයේ ආවා අපේ කමිටියක් ගැහුවා නැත්නම් වැඩක් නැහැ කිව්වා ගැහුවා කලරයක් ඇවිල්ලා කලරයක් ගැහුවා විනාඩි 10යි අත කොළඹ ඉඳන් අපි එනකොට බැලන්ස් කරලා විතරක් ගිහලා ඊට පස්සේ ඒ වගේම තමයි මොඩිෆයි කරා මේ ඔයිල් ලැම්ප් එක ඒක ඔයිල් ලැම්ප් එක දල්ුණාදී අපේ අජිත් තමල්ලි ඉතින් thank you so much අපි කියපු ගමන්ම නැත්නම් අයියේ අපි රටේ දෙනවා කියලා රටේ ඉඳන් ටිකට් එකක් දානවා කියන්නේ දේශි වැඩක් නෙමෙයි මේ කියන්නේ ඇත්ත හරි ටිකට් එකක් දාන්න ඇවිල්ලා යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඕලා thank you so much ඇවිල්ලා මේ ඔලීනා thank you so much ඇවිල්ලා අපිත් එක්ක මේ වැඩේට හෙල්ප් කරාට ඉතින් ගොඩක් ස්තුතියි එතකොට විශ්ව කතා කරන්න ඕනේ කිසිම දෙයක් බාරගත්තේ නැහැ
කියන්න බෑ. හැබැයි මාර හෙල්පයක් දුන්නා. හැබැයි කොළඹට එන ක්ලාස් කරන්න හරි නම් බඩු මේක නම් බෑ මොකද ඒ කියන්නේ මට පුළුවන් දෙන්නේ කියලා දෙන්න මැසේජ් එකක් හරි දාලා අපේ විශ්වදයට ජර්මනියට අපස් බඩු හරි ඊට පස්සේ අපේ ලේකම් මහත්තයා දිලීප ඇත්තටම කියනවා නම් මාර වැඩ කරා යාගේ නොලෙජ් එක ගොඩක් තියෙනවා යාට ඉංග්‍රීසි හැමදේම කතා කරලා අපිට ලොකු හයියක් ඉතින් ගොඩක් වැඩ කරා බොරුවට නෑ එකට විතර අපිට කෝල් කරලා කොහෙද දෙන්නෝ ටංකාල එන්න ඕන කියලා කියනවා රැට එකට අපි නෑනේ පාරවල් වල ඉතින් බොරුවට එකට විතර කෝල් කරලා කියනවා ටංකාල එන්න කොහෙද දෙන්නෝ මට කියන්න කොහෙද කියන්නේ තව ඒකට ඊට පස්සේ රමෝත් ගැන කිව්වනේ thank you අපිට ගොඩක් උදව් කරලා තව අමුතු ඉන්න ස්කෝපියන් ඕක දැකලා තවදා ස්කෝපියන් එක කට්ටියක් ඉන්න එක කතාවක් කවදාකවත් ඉන්නේ ඒ අපිව කතා කරන්නේ ඇත්ත කතාව හැබැයි දැන් අපි එපා කරන බලෙන් යකෝට යන්න ඒ කියන්නේ මේක හදද්දි මහර අපි සතුටු වුණානේ අපි මහර ආදරයක් ගත්තා ඒක අපි එකට වෙන්න ඕනේ අපි ඩාන්ස් කරන්නේ අපි ආදරෙන් ඉන්න ඕනේ දැන් මම ඇත්තට කියන්න ඕනේ රමත්ගේ ක්ලාස් එකේ බීවගේ ඉස්සරගේ ක්ලාස් එකේ තියෙන ළමයි නඩති මාර චේ එකක් දෙනවා පිටිපස්සේ. ඒක මරු නැද්ද? ඒකට මිනිස්සු කමෙන්ට් කරලා තිබ්බේ නැද්ද? මරු කියලා. ඉතින් මිනිස්සු ආස්පතේ ඒක බලන්න. ළමෙක් නටන අනිත් කට්ටිය හිනා ආන්දරයක් දෙනවා. අපි අපලෝඩ් කරන්න වෙනවා. අපි ඔක්කොම එකතු වෙන්න. නැත්තම් කවදාවත් මේක හදන්නේ නැහැ. තේරෙනවද? තේරෙනවද? හැමෝම එකතු වෙන්න ඕනේ. අපි ඉස්සරහට මෙතනට ආදේ. ඊළඟ දවසේ මේ නිකසලට ටිකක් අපිත් එක්ක එනවා. ඒක ඔක්කොම අපි වෙයි නටනවා. තේරෙනවද? ඒක අපේ ගෲප් එකේ WhatsApp එකට දැම්මත් බැරි වෙයි ඉන්නේ. මොකද මාසෙට මැසේජ් එකක් තමයි දෙන්නවා. ඇහුවේ නැත්නම් ඊට වඩා ගේන්න. මැසේජ් එකක් ගන්න ඕනේ. ලසස් වලින් හයි හරි කියනවා. මල්ලි මම මේ වැඩ කරන ගමන් ඉන්නේ මැසේජ් එක අහලා මම ඒක දෙන්නම් කියලා. ආයේ ඉන්නේ ඉන්නේ. හලෝ මේ රමෝ හයිදා නම් කියන මැසේජ් එක දාන්නේ අද. රමෝ කවදාවත් කියලා ගන්නෑ. රමෝ කියන මම අහලා තියෙන්නේ මම බැලුවා. හරි ආදරේ අද ලංකාවට ඇවිල්ලා ආපු ගමන් අයි මැට්‍රික් කරන්නකෝ ලංකාවට ආවම දැන් මේ මැසේජ් වැඩිපුරම තියෙන්නේ අයියේ මම බිසි මම පස්සේ අනිවාර්යෙන් කොල්ලක් කරනවා ඈ බාදියෙන් කතා කරන්න ඕනි එකපාරක් අපේ බීගේසන් එක්කම හොඳට ෆයිටිං මෑන් කෙනෙක් කෝල් ද ඕන් ඊට පස්සේ ගෲප් එක අයින්ලා ගියා අයියේ මට මේක කරන්න බෑ මම අයින් වෙනවා මම බෑ අර ආදරේ ඊට පස්සේ කතා කළා බාස්ක අයියා තරහ නෑ නේද මැසේජ් 100ක් දැම්මොත් අයියේ මම තරහ නෑ අයියේ ඒක ආදරේ ගෞරවය තේරෙනවද හැමතිස්සෙම මෙහෙමයි ඒකට මේක හැදුවේ අපි මාන සතුටක් ගත්තා ඒක ඇතුලේ අපිට කරන්න පුළුවන් උපරිම මෙහෙය දුන්නා අද අපි ඕගොල්ලොත් එක්ක සතුටින් ඉන්නවා මේකට හදන්න ඇත්තටම අපිට මුදල් මේ ගමන්ටම දැන් අපි මේක කරන්න අපිට මුදල් මේ ශක්තියක් ඕන වුණා ඒකෝට අපි දන්නේ කියන නර්තන ශිල්පීන් අපි ආරාධනා කරා ඒගොල්ලෝ කිසිම පැටලීමකින් තොරව සාදිසකින් කරන්නේ අමුරුණා ඒක කියන්න කලින් එනවා හරි ඊට පස්සේ දැන් නලියා කෙනෙක් කියන්නත් ඕනේනේ. ඒක කියන්නේ මේ මචං මේ ඔක්කොම රොට් වෙන්න බා එකකට රොට් වෙන්න බා. උඹලා නේද කරන්නේ අපි වැඩේ කරනවා. හරි අතර දෙනෙක් හරි දාලා දානවා. මොනවද මේ? මම තනියෙන් ගන්නේ එහෙම ගානක් කියනවා. නැත්තම් මොකද ළමා සමිතියක්ද? මොකද සමාජයක්. මිතුරු කැලේ සමාජයක් අතර ගානක් කිව්වා. ඉවරයි. නේද? ඔය මැසේජ් ඔක්කොම බලනවාද කියනවාද කියන්නේ මම ඒක ප්‍රශ්නයක් නෑද? හරි මට කියන්න බලමු මේකේ වීඩියෝ වල එකේ ගාන කියලා. එහෙමයි. වීඩියෝ වල බාස්කට් කතා කරා නැත්තම් බාස්කට් කතා කරා මට කිව්වොත් දෙහිඳ අපි අවශ්‍ය නැහැ. හරි ඊට පස්සේ බාස්කට් මල්ලි ලක්ෂයකට සෙට් කරා අඩි 20යි ඩොලර් එක. ඒකෙන් අපි ඒක කරා. හරිනේ? හරි. ජෙනරේටර් නෑ ඒ තමයි ජෙනරේටර් වහගන්නේ අපේ දිලීප ගොඩක් හද ජෙනරේටර් වහගත්තා හරි සතුටුද
ඩාන්සර්ස්ලාත් එක්ක තරහ වෙන්න එපා. අපි දේශපාලනඥයෝ වගේ තමයි. ඒකද ඕගොල්ලෝ කවදාත් ඕගොල්ලෝගේ යාළුවෙක් එක්ක තරහ වෙන්න එපා. හොඳේ මේ සර්ලා මොනවා නැතත් මේ සර්ලා එක පුදුයි. මේ සර්ලා කවදාත් තරහ වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේ ශාස්ත්‍රීය ශක්තිය තියන් ඉන්නේ ඒකයි. ඒකද ඕගොල්ලෝ කවදාත් ඩාන්ස් කෙනෙක් තරහකාරයෙක් විදිහට බලන්න එපා. චූටි දෙයක් කියන්නේ මේ කොට කියන්නේ අන්තිමට තරහකාරයා ඉන්නේ කවුද කියන්නේ? ඔලුක ප්‍රශ්නයක් ගියයි දෙන්නේ. දීගේමයි. ඒ කියන්නේ ඒක යන ප්‍රශ්න වලට තව දෙයක් තමයි ලලිත් සර් ගැන මම දෙයක් කියන්නම්. ඇත්තටම අපි රසන් අයියා තමයි මෙතන සීනියර් අපේ ඩාන්සර්. ඊට පස්සේ ඉතින් අපි මල් කළා අපි ඔය සංකෝල කතාදී මල් කළා අපි ඔක්කොම එක ගානේ එකට නටපුවා. එහෙම විශේෂ ඕනේ නැහැ. ඉතින් ලතන් දෙය කරා. මම සෑහෙන කාලයකට පස්සේ මේ කෙනෙක්ව දැක්කා. ඒ කියන්නේ මම එහෙම දැකලා නැහැ මේ ශේෂ්ත්‍රයේ හීන පෙන්නනවා. අපි ඔක්කොම හීන නිින්දෙන් දැකලා තියෙන. ඇත්තටම මේ මෙන්න මේ ලලිත් සර් කියන කෙනා මේ එයාගේ ආත්ම ශක්තිය ගැන කාලෙකට සැරයක් කියනවා. අයිය තියෙන අය ලෝකෙට විශේෂ පුද්ගලයා. මම මේ විශේෂ කරනවා නෙමෙයි. ඇත්තටම එයාගේ ශක්තිය නැත්තම් මේ පරිවර්තනය කරන්න බෑ. ඉතින් අපිට ස්පොන්සර් කරපු හැමදාම thank you. අම්මලා තාත්තලා ගොඩක් ස්තුතියි. අදින් පස්සේ හොඳට මතක තියාගන්න මේ කවුරු නැටුවක් අපේ ලංකාවේ ඩාන්සර්ස්ලා ඕගොල්ලෝ හැමෝම Facebook, Instagram, TikTok ඉන්නවා. ලයික් එකක් දාන්න, හાર્ට් එකක් දාන්න. අපි තමයි ඉස්ලාරින් දැන් මගේ ළමයි විතරද නැටුවේ. අමුතුවෙන් ළමයි විතරද බාස්කට්බෝල් ළමයි විතරද අපි ඔක්කොම හැමෝම කරන ගුරුවරයෙක් කියන නැටුවනේ. මේ අත හැම ගුරුවරයෙක්ම අදිසල් නැටුවා. ඉතින් අපි ඔක්කොම එකයි. මේක තරහ වෙලා මඩක් නැහැ. හැබැයි ස්ටේජ් එක මුලියම තියාගන්න එපා. ස්ටේජ් එක මුලින් නැගකට පස්සේ ගේම ඉතින් මහිතයි ආයි. එක්සැම්පල් එකක් දෙන්න මගේ අයියයි මායි කොට්ට කොර ගහනවා. මම තමයි දිගන්නේ. මම ඊට ගහන කොට්ට බෝ. හරි හැමෝම කකුල කරලා වදිනවා. තේරෙනවද? ඒ තරඟු තරඟ. පිළිදී තරඟක් තියාගන්න එපා. අනවශ්‍ය විදිහට ක්ලාස් එක ගොඩක් දුරකටම තමයි වෙන්නේ. ඒ කියන්නේ කතා කරන්න එපා, ගුරුවරයා ගණන් ගන්න එපා, වඳින්න එපා. එහෙම එකක් නැහැ. මේ අපි ඔක්කොම අපිට තමයි. හරිද? එහෙනම් අපි ඊළඟ වර්ෂුවේත් එක්ක හම්බ වෙමු. හැමෝටම ආදරේ. thank you so much. හොඳටම ගොඩක් ස්තුතියි අපලට. Everybody
දැන් ඉවරයි. බයි. Thank you ඔක්කොටම. අර කම්මවල මෙයාලා ඒ ඔක්කොම අස්කරලා මේ තැන පිළිවෙල තියලා යන්න ඔක්කොටම thank you අපි ආයෙ හම්බෙමු ඉක්මනට.